Hi, welcome to back my YouTube channel. ඉතින් ඔන්න අදත් ඔයාලා එකතු වෙන්නේ දිනු and බවා YouTube channel එකත් එක්ක. ඉතින් අපේ ගෙදර වෙන දේවල් තමයි ඔයාලත් එක්ක share කරගන්න අපි මේ YouTube channel එක නිර්මාණය කරේ. ඉතින් අද මට හිතුණා ඔයාලත් එක්ක මගේ බ්‍රේක්ෆාස්ට් එක ෂෙයා කරගන්න. ඉතින් ඔන්න බවා නම් නෑ, යා වැඩට ගිහිල්ලා. ඉතින් මට හිතුණා මගේ බ්‍රේක්ෆාස්ට් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් මට හිතුණා අද කැඳ එකක් හදුවොත් හොඳයි කියලා. ඉතින් උදේම කැඳ එකක් හදාගන්න හිතුණා. හැබැයි කොළ ಜಾති නම් නැහැ. රුලන් කැඳ එකක් තමයි මම හදන්නේ. ඒ වගේම බ්‍රේක්ෆාස්ට් එකට මට හිතුණා එළවලු ටිකක් තම්බලා කෑවනම් හොඳයි කියලා. මොකද මේ දවස්වල අපිට එළවලු වැඩි කෑවුනෙත් නැහැ. ඉතින් ෆ්‍රිජ් එකේ ගොඩක් එළවලුත් තියෙනවා. එතකොට ඔක්කොම ಜಾති වලින් තම්බලා කනකොට ගොඩක් හෙල්දි නේ. හින්දා මට හිතුණා එහෙම කන්න ඕනේ කියලා. ඉතින් අපි බලමු මම බ්‍රේක්ෆාස්ට් එක කොහොමද කියලා. ඔයාලත් මාත් එක්ක එකතු වෙලා ඉන්න අන්තිම වෙනකම්. ඔයාලත් මේ වගේ බ්‍රේක්ෆාස්ට් එකක් try කරලා බලන්න. ඇත්තටම තෙල් දාපු ඒවත් කනවට වඩා මේ වගේ හෙල්දි කෑම එකක් කනවා නම් ගොඩක්ම ඔයාලගේ සෞඛ්‍ය තත්ත්වයට හොඳයි. ඉතින් මාත් එක්ක යන් කොහොමද අපි ඒක හදන්නේ කියලා බලන්න. ඔන්න දැන් මම මේ පොල් ටිකක් ගා ගන්නවා. මොකද අපේ කැඳ එක හදන්න පොල් කිරි ඕන වෙනවා. ඉතින් ඔයාලත් මේ වගේ උදේ නැගිට්ටාම කිරි එක වෙනුවට මේ වගේ කැඳ එකක් බොන්න තියනවා නම් ඔයාලගේ හෙල්ත් එකට ගොඩක් හොඳයි. ඔයගොල්ලොත් පුරුද්දක් වශයෙන් තියාගන්න මේ විදිහට ඔයාලා මේ කැඳ එකක් බොන්න උදේට නැගිට්ටාම හැමදාම ඔයාලට කරන්න බැරි වුණත් සතියකට 3-4 පාරක්වත් මේ විදිහට කැඳ එකක් බොන්න try එකක් දෙන්න. මේ තියෙන්නේ අපි ගාගත්ත පොල් ටික. ඉතින් ඒකට මම උණු වතුර ටිකක් දා ගන්නවා. මොකද එතකොට පොල් කිරි හොඳට එනවා කිරි ටික. ඉතින් උණු වතුර ටිකක් දාගෙන එළ වතුර ටිකක් දාගෙන හොඳට පොල් ටික මිරික ගන්න ඕනේ අපේ කැඳ එකට. කැඳ එක හදන්න කලින් මට හිතුණා එළවලු ටික කපාගෙන තැම්බෙන්න තිබ්බනම් හොඳයි කියලා. ඒ හින්දා මම එළවලු ටික සුද්ද කරගත්තා. මොකද එළවලු ටික තැම්බෙන්න ටිකක් වෙලා යනවනේ. ඒ හින්දා මම ඒ ටික මුලින්ම සුද්ද කරගෙන කපාගෙන තැම්බෙන්න තියන තමයි දැන් හදන්නේ.
ඔන්න ඉතින් දැන් මම හදන්නේ රුලන් කැඳ එක හදාගන්න. මම ඒකට දාන්නේ රුලන් මේස හැන්ති 2මාරක් වගේ. මොකද මට විතරයි මම ඒක හදන්නේ. මේස හැන්ති 2මාරක් වගේ දාලා ඒක පොඩ්ඩක් හොඳට හොද ගන්න ඕනේ. මම දෙපාරක් විතර හොදගත්තා. ඒ කියන්නේ පොඩ්ඩක් කලත්තලා වතුර ටික එළියට දාන්න ඕනේ. මොකද නැත්තම් ඒකේ රොඩු තියෙනවනේ. ඒ ඔක්කොම යන්න පොඩ්ඩක් අපි හොද ගන්න ඕනේ. දැන් ඔන්න අපි රුලන් එකට වතුර ටිකක් දාලා ඒක ලිපේ තියලා ඒකට අපි කරදමුංගු මම 2ක් දාගත්තා. දාලා ඉවරලා හොඳට හැඳි ගන්න ඕනේ නැත්තම් කැටි ගහනවා. හොඳට හැඳි ගාලා ඒක ඉදුණාට පස්සේ අපිට තේරෙනවා ඒක ඒ කියන්නේ උඩට ගන්නකොට හැන්දෙන් උඩට ගන්නකොට අපිට තේරෙනවා ඒ පදම. ඉතින් ඒ පදමට ආවට පස්සේ පොල් කිරි දාලා හොඳට හැඳි ගා ගන්න තමයි තියෙන්නේ ඉතින්. මම මේකට ලුණු ටිකක් දාගත්තා. ඉතින් ඔයාලත් රස බලලා ලුණු දාගන්න. ඔයාලට පුළුවන් මේකට ඕන නම් සීනි ටිකකුත් දාගන්න. මම නම් සීනි එකතු කරේ නැහැ. සීනි දැම්මොත් ගොඩක් රසවත්. ඉතින් මම සීනි වැඩි කන්න නැති හින්දා සීනි එකතු කරේ නෑ මේකට. මේ තියෙන්නේ ඉතින් අපි හදාගත්ත රුලන් කැඳ එක. ඉතින් ඔයාලත් හදලා බලන්න. ගොඩක් රසයි මේක. කියන්නේ ගොඩක්ම හොඳ මේක උදේ ආහාර වලට තමයි. උදේ තමයි බොන්න ඕනේ. දවල්ට රැට නම් මේක බොන්න එපා. උදේ තමයි ඔයාලා මේක බොන්න ඕනේ. ඉතින් කැඳ එක හදලා ඉවරනාට පස්සේ අපේ එළවලු ටිකක් තැම්බීගෙන එනවා. ඉතින් මට හිතුණා බිත්තර දෙකකුත් කන්න ඕනි කියලා. ඒ හින්දා මම බිත්තර දෙකකුත් තැම්බෙන්න තිබ්බා. හරිම රසයි. හරිම කිරි රහයි. ඔයාලත් හදලා බලන්න. උදේට හොඳයි. මේක විතරක් ඇත්තටම හොඳයි. මේ ඔයගොල්ලෝ ජොබ් එකක් කරනවා නම් මේ කකා ඉන්න බැරි නම් මේ වගේ එකක් හදාගෙන බොන්න. පොල් කිරි විතරයිනේ ඕන වෙන්නේ. ඕනම් මේ ඔයගොල්ලන්ට පොල් කිරිත් ගා ගන්න උදේ අමාරු නම් රැට ගාලා ෆ්‍රිජ් එකේ දාලා තියන්න. ඊට පස්සේ උදේට අක් ගාලා මේකට දාන්න පුළුවන්. හරිම රහයිද? හරියට සිරිලක් වගේ. පොඩි ළමයිට දෙන සිරිලක් තියෙන. උණුයි. හැබැයි උණුවෙන් තමයි බොන්නත් ඕන. නිවුණාට පස්සේ මේක නිකන් ගල් වෙනවා වගේ වෙනවා. ඒ හින්දා උණුවෙන් තමයි මේක බොන්නත් ඕන. ඒකට තමයි රස. ඔන්න මම මගේ එළවලු ටිකත් හදාගෙන ඉවරයි. ඉතින් මෙතන තියෙනවා බීට් තියෙනවා, ගෝවා තියෙනවා, අල තියෙනවා, කැරට් තියෙනවා. එතකොට බිත්තර 4ක් තියෙනවා. තව තියෙනවා මෙතන මාමයිටුයි බටරේ. මං ආසයි ඒ දෙකත් එක්ක එළවලු කන්න. ඔයගොල්ලොත් ඇත්තටම මේ වගේ හෙල්ති කෑම වේලක් කන්න try එකක් දීලා බලන්න. ගොඩක්ම හොඳයි. මම අර කැරට් අර 3ක් ගත්තානේ. මම එකෙන් ටිකයි ගත්තේ. වැඩි එක අනිත් ටික දවල්ට තියාගත්තා. ඉතින් මේ වගේ කෑම වේලක් කනවා කියන්නේ ඇත්තටම උදේට ගොඩක් හොඳයි. හැබැයි මෙහෙමයි. වැඩට යන කට්ටියට ඉතින් අමාරුයි. එළවලු තඹ ඉන්න උදේ පාන්දර මොන උදේම නැගිටින කෙනෙක් නම් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් ඉතින්
ඔෆිස් යන කෙනෙක්ට නම් ගොඩක් මේක වෙලත් යනවනේ තැම්බෙන්න. ඒ හින්දා ටිකක් අමාරුයි. ඔන්න ගෙදර ඉන්න ගෘහණියෙක්ට වගේ නම් මේ වගේ ආහාර වේලක් ගොඩක්ම හොඳයි බ්‍රෙක්ෆාස්ට් එකකට. ඔයගොල්ලෝ ගොඩක් මහතයි නම් මේ වගේ එකක් try කරන්න උදේට. බත් කන්න නැතුව මේ වගේ try කරන්න. එතකොට ඇඟ ලස්සනට තියාගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් බත් කනකොට තමයි ගොඩක්ම මහත් වෙන්නේ. ඉතින් මේ වගේ කෑම වේලක් කනවා නම් ගොඩක්ම හොඳයි. ඔයාලගේ ඩයට් එකටත් එක්ක සාමාන්‍යයෙන් මේක ලොකු ගානකුත් වෙන්නේ නැහැ නේ. බිත්තර දෙකක් කන්න. මොකද ප්‍රෝටීන් ඕනේ නැගට. එහෙනම් බිත්තර කන්න. එළවලු ටිකක් මේ වගේ හදාගෙන උදේට කන්න. ඉතින් ගොඩක් හොඳයි මේ වගේ කෑම වේලක් කනවා නම්. මම ආසයි මාමයිට් එක කන්න. ඉතින් ඒ හින්දා මාමයිට් එකක් දාගත්තා. එළවලු මාමයිට් එක කනකොට රහයි. ඒක දන්නේ නැහැ ඔයාලට රහයිද කියලා. මට නම් ඒක රහයි. මම ඇත්තටම පොඩි කාලේ ඉඳන්ම ආසයි එළවලු තම්බලා කන්න. ගොඩක් මම එළවලු තම්බලා කනවා මේ විදිහට. හස්බන්ඩ්ටත් පුරුදු කරලා තියෙන එක. එයාත් දැන් ආසයි එළවලු තම්බලා කන්න. ඉතින් ඔයගොල්ලෝ පුරුදු වෙන්න. මොකද හෙල්දි කෑම වේලක් කනවා කියන්නේ ඉස්සරහට ජීවිතේ ගොඩාක් වටිනවා. ඒ කෑම වේල ඉස්සරහ පැවැත්ම සඳහා. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ ශනික ආහාර කන ඒවා අඩු කරලා මේ වගේ හෙල්දි ආහාර වේලක් ගන්න උපරිම try එකක් දෙන්න. එහෙනම් ඉතින් අදට මම ඔයගොල්ලන්ගේ ආලින්දෙන් සමු ගන්නවා. තව වීඩියෝ එකක් කරගෙන එන්නම්. මේක කන්න ඕන රහයි. මේක උණුවෙන් කන්න ඕනේ. ඊට පස්සේ රහ නැහැ. bye bye.